ඒ මේ let me කාරුෂි ඒ සඳුනි මේ අපි පරක්කු වෙලා යන් ඉස්කෝලේට. ඇයි කියලා අහන්නේ මම ෆස්ට් පීරියඩ් එක ගණන්නේ. පරක්කු වෙලා ගියොත් තනකොළ ගලවද්දි ෆස්ට් පීරියඩ් එක ඉවර වෙනවා. ඕ අපි අතන කඩේට ගිහලා කාලෙමු. නෑ නෑ දැක්කොත් කියමු කිරි පැකට් තුනක් ගන්න ගියා කියලා. නෑ නෙමෙයි 4-5 ගන්න ගියා කියමුකෝ. ඒ වැඩක් නෑ. අනේ බෑ බා. තනකොළ ගලවන එක සැපයි බං ගණන් ඉගෙන ගන්නවට වඩා. අයියෝ මට සෙට් වෙන්නේ නෑ බං ගණන් සර්වර්. උඹලා එනවද? යම. ඊළඟ පීරියඩ් එක මොකද බා? සිංහල ඉංග්‍රීසි අපෝ අරය නේද මේ අපි කැන්ටින් පැත්තට යන්න. හරි බං යාට මීටර් නෑ අපිව. අපි ඉතින් ඉංග්‍රීසි පීරියඩ් එකට පන්ති හිටපුන් ඈ. මම යනවා උඹලා එනවද? ඊළඟ රොටියක් කාලා ප්ලේන් ටිකක් බීලා එමු. යන් කැන්ටින් පැත්තට යම්බා. අනේ ඉංග්‍රීසි බෑ බං ඉවරයි. එනවනම් වරෙන් උඹලා මම යනවා. කසුන් මොකද බං මෙතන ඉඳගත්තේ? දැන් යා වෙන කැන්සි එකට ගියානේ. ඇයි ඔය මෙතන? දැන් ඔය අපේ කැන්සි නේ. ඔය මෙතන ඉඳගන්න බෝ යන්න ඉස්සරහට. යන්න ඉස්සරහට යන්න. ඇයි බා? උඹලා කතා කරපන් මම කතා කරන්නේ නෑ. ඒකනේ උඹලා කතා කරන්නේ නෑ. යාර යන්න ගියපම් බං. එනවා මෙතන. උඹලා විද්‍යා ක්ලාස් යනවද බං? අනේ අද මට බෑ බං. මං එන්නේ නෑ. මං යන්න නැත්නම් උඹලා එන්නේ නෑ. ඕ බා ලබන සතිය යම් බං. මට මේ සතිය කම්මැලි. එහෙම කරමු. සඳුනි ඒ වතුර ටිකක් පුරවන් එනවකෝ. ගිහලා වතුර ටිකක් පුරවන්. thank you කවුද මොනවද කිව්වේ? ඇයි රේෂා ඔයාලා මොකක් හරි ප්‍රශ්නයක්ද? ඉතින් ඔයා අතු ගන්න හා කියවන්නේ නැතුව. අපේ උන්ට කියන්න ඕනේ නෑනේ. ඔයාගේ දවසේ ඔයා අතු ගන්න. ඊයේ අපිට අතු ගන්න තිබ්බ එකත් අපි අතු ගෑවනේ. පාඩුවේ කට වහන් ඉන්න. බැනපම් බං උඹලා බය වෙන්නේ බං මොකටද බය වෙන්නේ? යන්න ඕන පාඩුවේ. ඉස්සු බං මුට්ටි අල්ලලා ටීචර්ස්ලාට අපි පදිරි වෙයි.